අනාගතය ගැන අපි ගොඩක් ප්ලෑන් තියාගන්න ඕනේ. ඒ වුණාට අපි ඒක ප්ලෑන් එකට බය වෙලා නෙවෙයි අපි මේ මොහොතේ කරන ක්‍රියාවනේ වැදගත් වෙන්නේ. ඒ ප්ලෑන් එක වෙනුවෙන් මේ මොහොතේ කරන ක්‍රියාව තමයි වැදගත් වෙන්නේ. ඒකෝර දැන් ගොඩක් අය වෙන්නේ අරක ගැන බය වෙලා මේ මොහොතේ මුකුත් නොකර ඉන්නවා. එතකොට එක්ක මේ මොහොත කලබල වෙනවා. මේ මොහොත කලබල කරගන්න. එතකොට දැන් අපි දැන් ඔය A level කරන්න මේ ළඟදී ආවම ළමයි ඒතකොට ඒගොල්ලොත් ගොඩක් අය සමහර අය ප්ලෑන් ගහලා ගොඩක් අය හදනවා. ඒ වුණාට මේ මොහොතේ කරන්න ඕන වැඩේ කරන්නේ නැහැ. එතකොට අපිට මේ අනාගතය ගැන හරි මොනවා හරි ගැන බලාපොරොත්තු හදාගත්තත් මේ මොහොතේ අපි ක්‍රියා කරන එක තමයි වැදගත් වෙන්නේ. දැන් අදත් තව ෆොරන් ලේඩි කෙනෙක් හිටියා. එයාත් කියනවා මේ යාගේ ස්ට්‍රෙස් මේ ජොබ් එක යාට ස්ට්‍රෙස්ලු. ඊට පස්සේ යාට පැහැදිලි කරාම යාට තේරුණා ඇත්තටම දැන් අපි කියන්නේ එක වෙලාවකට එක වැඩයිනේ කරන්නේ. ඒ කියන්නේ යා එක්ක ස්ට්‍රෙස් වෙනවා නම් ස්ට්‍රෙස් වෙන්නේ මේ ඉස්සරහට කරන්න තියෙන වැඩ ගැන හිතලා. එහෙම නැත්නම් කරපු දෙයක් ගැන හිතලා. ඒක වෙන විදිහකට යාට ස්ට්‍රෙස් වෙන්න බෑ. මේ මෙතන ඉන්න ගමන් අනාගතය ගැන ප්ලෑන් එකක් හැදෙනවා. ඒ දන්නෙත් නැහැ හැදෙනවා කියලා. හැබැයි ඒ හැදෙන ප්ලෑන් විශ්වාස කරනවා. කෙල්ලෙක් හරි කවුරු කෙනෙක් ගැන හරි මතකයක් අවදි වෙලා ඒ අවදි වෙච්ච මතකය ඇත්ත වෙලා ඒකත් එක්ක දුක් විඳිනවා. එහෙම නැත්නම් අනාගතේ මට මෙහෙම වෙන්න තිබුණා අරම වෙන්න තිබුණා කියලා හිතලා දුක් විඳිනවා. එතකොට කෙනෙක්ට මේ මොහොතේ Taman ළඟ තියෙන දේවල් එක මේ සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒකට අර ගොඩක් අර මතක හෝ අනාගතය ගැන මෙවන දේවල් ගැන බය වෙන එක හෝ අඩු කරගන්න පුළුවන් මේ මොහොතේ.